අල් කුර්ආනය මේ මැවුම් කරුවාන්ගේ කතන පොත මෙය පහළ වූයේ කාහටද? හුදෙක් මෙම ග්‍රන්ථය නැත්නම් මෙම වචන මාලාව මේ කතන පොත මුස්ලිම් වරුන්ට පමණක් අයත් ග්‍රන්ථයක්ද නැත්නම් අන් අයටත් මෙය පරිශීලනය කළ හැකිද යන්න ගැන අපි සැවටම අනිවාර්යෙන් අවබෝධයක් තිබිය යුතුයි. මේ අල් කුර්ආනය ගැන පවසද්දී මේ ලෝකෙට පහළ වෙන්නේ කවදද? නැත්නම් මේ අල් කුර්ආනයේ වචන මෙලොවට හෙළිදරව් වෙන්නේ කවදද කියන එක බලද්දී අල් කුර්ආනයේ මේක වැකියකින් ශහ්රු රමදාන් උපවාස මාසය නැත්නම් අපි කියනවා මාස 12න් ඉස්ලාමීය මාස 12න් අපි දන්නවා ඕනෑම දහමක මාසයන් ගණනක් තිබෙනවා. සිංහල භාෂාවෙන් ගත්තත් දුර්තුනවන් මැදින් බක් කියලා මාස ගණනක් තිබීම අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඉස්ලාමයේ මුහර්රම් සෆර් රබිඋල් අව්වල් මේ වගේ මාස 12ක් තිබීම අපිට දැක ගන්න පුළුවන්. අල් කුර්ආනයේ අල්ලාහ් කියනවා ඉන්න ඉද්දත ශුහූරි ඉන්දල්ලාහ් අල්ලාහ්ගේ සන්නිධානයෙහි මාස ගාන කීයක්ද කිව්වොත් 12 ශහර මාස 12යි. අන්නේ මාස 12න් ශහ්රු රමදාන් රමදාන් උපවාස මාසය අපි උපවාසයේ ලියන මේ මාසයේ තමයි අල්ලදි උන්සිල ෆීහිල් කුර්ආන්. මේ මාසයේ තමයි මා දයාබර වැඩිහිටියනි සහෝදර සහෝදරිය හැමෝම මේ කුර්ආන් එක පහළ වෙලා තියෙන්නේ උපවාස මාසයේ නැත්නම් රමදාන් මාසයේ. එහෙනම් මේ මාසයේ පහළ වුණ මේ කුර්ආනය කොහෙන් ආපු එකක්ද? කවුරු සතුව තිබුණු එකක්ද? කාගේ වදනක්ද කියලා බැලුවොත් අල් කුර්ආනයේ අර්-රහ්මාන් අපරිමිත දයාන්විතය. අල්ලමල් කුර්ආන් ඔහු තමයි අල් කුර්ආනය ඉගෙනුවේ. ඛලකල් ඉන්සාන් ඔහු තමයි මිනිසාව මැව්වේ. අල්ලමහුල් බයාන් මිනිසාට සියලු දේ ඉගෙනුවේ ඔහු තමයි. අර්-රහ්මාන් කියන්නේ අල්ලාහ්ගේ එක් නාමයක්, එක් ගති ගුණයක්, අපරිමිත දයාන්විතය කියන එක. එහෙනම් මේ අල් කුර්ආනයේ සමාජයට හඳුන්වා දීම සඳහා භාවිතා කළේ කවරෙකුවද? ඒ තමයි ලියන්න කියවන්න බැරි හුදෙක් තම අක්ෂණවත් තම දෑතින් තමන්ගේ අක්ෂණවත් නිසි ලෙස සටහන් කිරීමට නොහැකි තම අත තිබ්බ මුද්දෙන් තීන්ත රැගෙන තම අක්ෂණ තබන පුද්ගලයෙක් තමයි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. මෙතුමා අවුරුදු 40ක් ජීවිත කාලය තුල සත්‍යවන්තයෙක් ලෙස විශ්වාසවන්තයෙක් ලෙස කිසිම බොරුවක් නොකියපු මිනිසෙක් ලෙස ජීවත් වෙනවා මා දයාබර සහෝදරනි. අදටත් ලෝකයේ ලියවුණු හොඳම 100 දෙනා කියන පොතේ The 100 කියන ග්‍රන්ථයේ ප්‍රථම ස්ථානය ලබලා තින්නේ මේ මුහම්මද් කියන මිනිසයා. මේ මිනිසයාට තම සමාජය ගැන කලකිරිලා කාන්තාවන්ට නිසි තැන නැහැ. කාන්තාවන්ට තම දේපලෙන් පංගුවක් නැහැ. මවට හිමි යුතු තැන නැහැ. අමුවෙන් කාන්තා දරුවන් වලලන කාලයක තමයි මේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉතාමත් අඳුරු යුගයක ජීවත් වෙනවා. මේ ජීවත් වන කාලය තුළ මෙතුමා සමාජය දැකලා දුක් වෙලා මේකට විසඳුමක් අවශ්‍යයි කියන දුකින් හිරා කියන ඒ ගුහාවේ ගිහිල්ලා කල්පනා කරගෙන ඉන්න අවස්ථාවේ තමයි මේ අල් කුර්ආනය මේ පුද්ගලයාට පහළ වෙන්නේ. මේ පහළ වෙද්දී මේ අල් කුර්ආනයේම මේ පුද්ගලයා ගැන කියනවා වමා කුන්ත ඔබ හිටියේ නැහැ තතුලු මින් ක්බලිහි මින් කිතාබි ඔබ කිසිම පොතක් කියවලා නැහැ. මුහම්මද් කියන මිනිසයා අල් කුර්ආනයේ පහළ වීමට කලින් කවදාවත් කිසිම පොතක් කියවලා නැහැ. ඒ වගේම තමයි වලා තඛුතු බියමීනික් ඔබගේ අතින් කිසිවක් ලියලත් නැහැ. කිසිම දෙයක් ඔබ ලියලත් නැහැ, කිසිම පොතක් ඔබ කියවලත් නැහැ. එහෙම කරලා තිබ්බනම් ඊදන් ලර්තාබ අල් මුබ්තිලු මෙම අල් කුර්ආනය ගැන චෝදනා කරන අය, මේ අල් කුර්ආනය වැරදියට වටහාගෙන සිටින අය අනිවාර්යෙන් සැක සංකා ඇති කරන්න පුළුවන් කියලා අල් කුර්ආනයේ ඒ මවුන් කරවානන් එතුමාණන්ගේ වදනින් පැහැදිලි කරනවා මට. එතකොට මේ අල් කුර්ආනය ආවේ රමලාන් මාසයේ උපවාස මාසයේ පැමිණියේ ඒකීය මවුන් කරවානන්ගේ ඒ සමාජයට ලබා දුන්නේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මාර්ගයෙන්. අපි දන්නවා කියමනක් තිබෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඕනම පාසලක ළමයෙක්ව අධ්‍යාපනයෙන් ඉහතට යවන්න ඕන නම් කියවන්න. හොඳට පොත් අරන් කියවන්න කියන අනුශාසනාව අවවාදය තමයි ලබා දෙන්නේ. අල් කුර්ආනයේ ප්‍රථම වැකිය මා දයාබර සහෝදරනි ඉක්රා කියවන්න. ඉක්රා බිස්මි රබ්බිකල් ලදි ඛලක් ඔබව මැවූ පරමාධිපතියා ඔබව මැවූ මැවුම් කරුවාගේ නාමයෙන් කියවන්න කියලා අල් කුර්ආනයේ පළවෙනි වැකිය පහළ වෙනවා මා දයාබර සහෝදරනි. එතකොට මේ
මුහම්මද් කියන ඒ මිනිසයාට අල් කුර්ආනය පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? එතුමා සමග පරමාධිපතියාණන් කෙලින් සංවාදයක යෙදුනේ නැහැ. අල් කුර්ආනය කියනවා ඉන්නහු ලතන්සීලු මින් රබ්බිල් ආලමීන්. අල් කුර්ආනය විශ්වයාධිපතිගෙන් පහළ වූ එකක්. නසල බිහි රූහුල් අමීන්. විශ්වාසවන්ත ආත්මය සුරදූතයෙක් මෙම අල් කුර්ආනය රැගෙන එනවා. අලා කල්බික මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දිහා බලලා ඒ කිය මැවුම් කරුවාණන් පවසනවා ඔබගේ සිතට මේ කුර්ආනය මුහම්මද් තුමාගේ සිතටයි පහළ වුනේ. ඔබගේ සිතට අපි එය පහළ කළා. ඒ වගේම තමයි මොකටද මේ කුර්ආනය? ශහරු රමදාන් උපවාස මාසයේ අල්ලදි උන්සිල ෆීහිල් කුර්ආන්. ඒ වාසයේ කුර්ආනය පහළ වුණා මොකටද? හුදන් ලින්නාස්. මෙයයි වැදගත් මාදයාවර සෝද. හුදන් ලින්නාස් මිනිසුන්ට මානව වර්ගයා මඟ පෙන්වීමට, මුස්ලිම් වරුන්ට මඟ පෙන්වීමට, මානවයා මනුස්සයා කියන මේ ජීවියට මඟ පෙන්වීමට තමයි අල් කුර්ආනය. ඒ වගේම තමයි හුදන් ලින්නාස් වබයිනාතින් මිනල් හුදා වල් ෆුර්ඛාන්. යහපත කෝකද අයහපත කෝකද කියලා වෙන් කරලා දැනගන්න තමයි මාදයාවර සහෝදරනි වැඩිහිටියනි, සහෝදර සහෝදරිනි වැඩිහිටියනි මේ අල් කුර්ආනය පහළ වෙන්නේ. එහෙනම් ඒ වගේම තවත් තැනක කියනවා වමා හුව ඉල්ලා දික්රුල් ලිල් ආලමීන්. විශ්වයේ සිටින්නන් හට මාර්ගෝපදේශයක් මිස වෙන කිසිවක් නෙවෙයි මේ අල් කුර්ආනය.